ආගේ මූණ දවස් 7න් සුදුම සුදු කරන ලස්සන ගෝල්ඩන් කලර් එකක් ආගේ මූණට ඉක්මනට ලබා ගන්න පුළුවන් ගෝල්ඩන් ෆේස් ක්‍රීම් එක ගන්න අද මම ඔයාලට කියලා දෙනවා. මේ ෆේස් ක්‍රීම් එක අපි අද හදන්නේ ගෙදරදීම. ඉතාම පහසුවෙන් ආගේ මූණේ තියෙන අවපැහැගතිය, දුර්වර්ණ ගතිය ඉක්මනින්ම අඩු කරලා ඉක්මනින්ම ආගේ ෆේස් එකට ලස්සන යෙලෝ කලර් එකක් ගේන්න පුළුවන් ගෝල්ඩන් ෆේස් ක්‍රීම් එක හදාගන්න අද මම ඔයාලට කියලා දෙනවා. ආගේ මූණේ තියෙන අඳුරු බව ඉක්මනින්ම අඩු කරලා ආගේ ෆේස් එක ක්‍රමානුකූලව ලස්සනට ගෝල්ඩන් කලර් එකක් ගන්න පුළුවන් මේ ක්‍රීම් එක භාවිතා කිරීම තුළින්. ඒ වගේම තමයි කුරුළෑ දාලා මූණේ ඇතිවන කළු ලප, පිග්මන්ටේෂන්, අවුවට පිලිසම සම මේ හැමදේම ක්‍රමානුකූලව අඩු කරමින් සමට ලස්සන යෙලෝ කලර් එකක් ඉක්මනින්ම ගේන්න පුළුවන් මේ ෆේස් ක්‍රීම් එකට. අපි අද මේ ෆේස් ක්‍රීම් එක හදාගන්න මුලින්ම භාවිතා කරන්නේ අමුකහ. අමුකහ කියන්නේ ආගේ සමට හොඳ දීප්තිමත් බවක්, ලස්සනක් ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. අපි ඉක්මනින්ම බලමු මේ ෆේස් ක්‍රීම් එක අපි හදාගන්න විදිහ. ඔයාලට මේ ෆේස් ක්‍රීම් එක හදාගන්න මූලිකවම ඕන වෙන්නේ අමුකහ. අමුකහ අරගන්නකොට හොඳට සෝදලා පිරිසිදු කරලා අරගන්න වග බලා ගන්න. ඊළඟට මේ ටික අපි හොඳට කොටා ගන්න ඕනේ. ඔයාලට පුළුවන් දැන් මේ තලාගත්ත අමුකහ එකට කැමති ඔයිල් එකක් එකතු කරගන්නට. තල තෙල්, ඔලිව් තෙල්, සුදු පොල් තෙල් මේ ඕනම ඔයිල් එකක් එකතු කරගන්න. විනාඩි 5ක් අපි මේක මද ගින්නේ හොඳට රත් කරගන්න ඕනේ. ඉතින් අමුකහවල තියෙන හොඳ සාරය මේ ඔයිල් එකට එකතු වෙනවා. ඉතින් මේ ඔයිල් එක භාවිතා කරලා තමයි අද අපි මේ ෆේස් ක්‍රීම් එක හදන්නේ. ඉතින් මේ විදිහට සුදු රෙදි කෑල්ලක් අරගෙන හොඳටම නිවුණාට පස්සේ මේ විදිහට ඔයිල් ටික වෙන් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා කෝමාරිකා ජෙල්. මෙතනදී කඩේ කෝමාරිකා ජෙල් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඊළඟට ඔයා මේ හදාගත්ත ඔයිල් එකෙන් කරගෙන මේ විදිහට මික්ස් කරගන්න. විනාඩි 5ක් වගේ හොඳට මේක මික්ස් කරගන්නකොට කඩේ ක්‍රීම් එකක් විදිහට හොඳට ක්‍රීම් ෂේප් එකට මෙන්න මේක එනවා. ඔයාලට පේනවද? ඉතින් මේක අපි කටින් ගත්ත ක්‍රීම් එකක් විදිහටම ඔන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ආගේ මොනේ තියෙන මේ ගෝල්ඩන් ෆේස් ක්‍රීම් එකට ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන්. සමහර වෙලාවට අපි වෙළඳ පොලෙන් අධික මිල ගණන් වලට විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. හැබැයි ඒ දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබෙන අවස්ථා ඕනි තරම් තියෙනවා. ඉතින් අපිට මේක නිවසේදීම අති සාර්ථකව ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන මේ විදිහට හදලා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ආඩත් පුළුවන් ඉක්මනින්ම සුදු වෙන්න ඕනේ නම් ඉක්මනින්ම ලස්සන වෙන්න කොච්චර ක්‍රීම් ගෑවත් කිසිම ප්‍රතිඵලයක් නැත්තම් අදම මේ ක්‍රීම් එක හදලා try කරන්න. මේක කඩෙන් ගත්ත ක්‍රීම් එකක් විදිහටම තේක හදලා ඉතාම හොඳ ප්‍රතිඵලයක් ඉක්මනින්ම ලබා ගන්න.